වෙල්කම් බැක් ගයිස්. ඉතින් ඔන්න අද ඔයාලා එක්කගෙන යන්නේ මම අවුරුද්දක් තිස්සේ යන්න හිතාගෙන හිටපු තැනකට. ගමන යන්න තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේ ඉන්නේ ඉසුරු. මූද? ආනේ. ඔන්න ආවා. මේ ඉන්නේ කෝසෙයි. හලෝ. කෝසෙයි. ඉම කරද්ද කොයිකෝ? මොමිජි බලන්න. මොමිජි බලන්න තමයි අපි දැන් යන්නේ. මොමිජි කියන්නේ රතු පාට මේපල් කොළවලට. ඉතින් මේ මේපල් කොළ බලන්න යන එක ජපානයේ තියෙන තවත් එක සංස්කෘතික සම්දිස්ථානයක්. ඉතින් ඕටම් එකට තමයි මේ රතු පාට මේපල් කොළ බලා ගන්න පුළුවන්. අපි දැන් මේ යන්නේ ෆුකුෝකාවල තියෙන අසකුරා කියන පැත්තට. මේ පැත්ත නැචුරල් විව් එක වගේම හිස්ටොරිකල් ප්ලේස් වලට හරිම ප්‍රසිද්ධයි. අපි ඉන්නේ දැන් අකිසුකි වල. අකිසුකි කියන්නේ අසකුරාවල තියෙන එක ප්‍රසිද්ධ බලකොටු නගරයක්. ඇත්තටම ගයිස් මාර මාසාවෙන් ආවට මේ වෙනකොටත් කොළ ගොඩාක් හැලිලා තිබ්බේ. මේ තියෙන්නේ මෙතන මම බලන්න ආසාවෙන්ම හිටපු තැන. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ දෙපැත්තම තියෙන ගස්වල රතු පාට මේපල් කොළ වලින් පිරීලා තියෙනකොට ඒ තියෙන ලස්සන? මේ ටිකේ කොළ හැලිලා තිබුණට ඉස්සරහට යනකොට නම් අපිට ලස්සන මේපල් කොළ ටිකක් බලන්න පුළුවන් වුණා. ඉතින් ඔහොම ඉස්සරහට යද්දී අපිට හම්බුණාලකෝ පඩි පෙළක්. මේක උඩටම නැගගෙන ගියාට අපි දැනගෙන හිටියේ නෑ උඩට යනකම්ම මොනවද මෙතන තියෙන්නේ කියලා. මෙතන පන්සලක් වගේ තැනක්. මේ ගම්මාන හිටපු මිනිස්සු වැඳුම් පිඳුම් කරන්න එයාලගේ තව ආගමික වැඩවලට තමයි මේ තැන පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ දේවල් ඔක්කොම ඉවර වෙද්දී බෑවේගෙනත් ආවා. මේ වෙද්දිත් අපි තුන් දෙනාටම හොඳටම බඩගිනි වෙලා තිබ්බේ. ඉතින් අපි කන්න ගියා. දැන් කන්නයි යන්නේ. ඔන්න එනවා ඔයාලට පේනවාද බලන්න මෙතන රොබෝ කෙනෙක් තමයි ඔක්කොම සර්ව් කරන්නේ. ඉතින් මේ විදිහට තමයි අද අපේ දවස ගත වෙන්නේ. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට මම මෙතනින් නවතිනවා. හැමෝම මගේ channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. අපි තව ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.